හයි ඔයාලට කොහොමද මං හිතුවා අද ඔයාලට වෙනස්ම විදිය වීඩියෝ එකක් ගේන්න. ඒ තමයි මම හිතුවා මේකප් වීඩියෝ එකක් ගේන්න. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මම පාවිච්චි කරන MAC ලිප්ස්ටික් ගැන. බලමු try කරලා. මං ගාව තියෙනවා මෙන්න මේ ලිප්ස්ටික් එක. මම දැන් අවුරුදු 2ක් විතර යනවා පාවිච්චි කරනවා. මේකේ නම තමයි Cafe Mocha. කැෆේ මෝකා ඕමෝකා එනිවේ එකේ නම්බ එක 683 මං හිතනවාට පැහැදිලිව පේනවා ඇති කියලා 683 මේකත් ගොඩක් අපේ ස්කින් එකට ගැලපෙනවා. මම වගේ මේ වගේ බ්‍රවුන් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ කැෆේ මොකා කියන එක සෙට් වෙනවා ගැලපෙනවා. 683 අපි ඉස්සෙල්ලා මේක try කරලා බලමු කොහොමද කියලා. ඊට කලින් මම මේ වස්ත්‍රි ලිප් බාම් එක ගා ගන්නවා. මම කොහොමත් මෙහෙදී කොහොමත් ලිප්ස්ටික් එක ගන්න කලින් ලංකාවේ හිටියත් කොහේ හිටියත් ලිප් බාම් එක ගා ගන්නව නෑ. මේ විදිහට හොඳට ලිප් බාම් එක ගාලා පොඩ්ඩක් තියෙන්න ඕන එක ඩ්‍රයි අවුට් වෙලා යනකම්. ඒක වෙනකන් අපි බලමු මං ගාව තියෙන අනිත් ලිප්ස්ටික්. මං ගාව MAC ලිප්ස්ටික් 4ක් තියෙනවා. මේක මං කාලයක් තිස්සේ නම් පාවිච්චි කරන එක. මම මුලින් කිව්ව කැෆේ මොකා එක. හතර මේක ඉවර වෙන්න ළඟයි. ඒක මුලින් try කරමු. ඊට පස්සේ අපි බලමු අනිත් ඒවා ටික. මං අනිත් තියෙන ටික කියාගෙන යන්නම්. මේ තමයි මම පාවිච්චි කරන අනිත් එක. ඒකේ පැකේජින් එක නම් දැන් නෑ ඇත්තටම. ඒක 666 ස්වීට් ඩීල් කියන එක. 666 ස්වීට් ඩීල් කියන එක. මේකත් ඒ වගේම කලර් එකක් තමයි. හැබැයි ටිකක් පින්කිෂ් ගතියක් තියෙනවා. මේක පොඩ්ඩක් අපි කියනවා අර පීච් කලර් එකක් තියෙනවා. මේක චුට්ටක් පින්කිෂ් ගතියක් තියෙනවා. අපි බලමු ගාලා කොහොමද කලර්ස් දෙකේ වෙනස කියලා. මම වැඩිපුරම ආස මේකට. ඒක ගොඩක් ඉවර වෙලා තියෙන්නේ. මේකත් ගොඩක් පාවිච්චි කරනවා. නමුත් ඒක තාම කියනවා. ඊට පස්සේ මම තව අලුතින් දෙකක් ගත්තා. අද මේකේ පැකේජින් එක තියෙනවා මෙහෙමම. මේක මට ගන්න පුළුවන් වුණා මේ මම අද ගියානේ ඩිසයිනර් විලේජ් එකට. මෙහි බිස්ට ඩිසයිනර් විලේජ් එකේ ඒකේ තියෙනවා කොස්මැටික් වෙනම ෂොප් එකක්. ඒක එක බ්‍රෑන්ඩ්ස් වල තියෙනවා. ක්ලිනික් ඒ වගේම MAC ඒ වගේ එක ගොඩක් ෆේමස් ප්‍රොඩක්ට් තියෙනවා. මේක අපි බලමු try කරලා කොහොමද කියලා. ඒක මම පෙන්නන්නම්. ඊට පස්සේ එකින් එක අපි try කරලා බලමු කොහොමද මගේ ස්කින් එකට මේ වගේ ස්කින් කලර් එකකට කොහොමද ඒක මැච් කරන්නේ කියලා. මේ තමයි ඒක. මේ අද ගත්තේ තාම ගාලා නැහැ අලුත්. මේක මට ගන්න පුළුවන් වුණා සාමාන්‍ය ෂොප් එකකින් ගන්නවා නම් ඔයාලා මේක වෙනවා 25ක්. පවුන් 25ක් වෙනවා. නමුත් මේ තියෙන ඔරිජිනල් ප්‍රයිස් එක පවුන් 25යි. මට ගන්න පුළුවන් වුණා 17.50කට. ඒ නිසා එහෙම ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඔයාලට. ඒ වගේ ඩිසයින් අවුට්ලට් වලින් ගන්නවා නම් ඒ වගේ අඩුවක් තියෙනවා. මම මේකේ නම කිව්වා නේද? මේකේ නම To The Max කියන එක 682. ඒකත් අපි ගාලා බලමු. ඒක To The Max. ඊට පස්සේ තියෙනවා ගත්ත අනිත් එක. මේක නම් ගොඩාක් ලංකාවේ ගර්ල්ස් අතර ප්‍රසිද්ධම ලිප්ස්ටික් එක MAC. මං හිතන විදිහට ගොඩක් අය පාවිච්චි කරන ඒෂියන්ස් ගර්ල්ස්. මේකේ නම තමයි Velvet Teddy කියන එක. Velvet Teddy පැකේජින් එකේ තියෙන මම නම්බර් එකක් කියන්න 617. මං හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා කියලා. 617. ඒක Velvet Teddy. මේකත් හරිම නියුඩ් කලර් එකක්. මේ ගොඩක් මීටත් වඩා මට වඩා ෆෙයාර් ස්කින් එකට මේක ගොඩාක් මැච් වෙනවා. මම නමුත් මේක කොහොමද ලිප් ලයින් එක ඇඳලා ගැලපෙන්නේ කියලා පෙන්නන්න. හරි. එතකොට මට දැන් ලිප්ස්ටික් 4ක් තියෙනවා. මේ 4 තමයි මම අද රිවිව් කරන්න යන්නේ. කොහොමද
මල බලලා කියන්න මට ගොඩක්ම මැච් වෙන්නේ කොයි එකද කියලා. ඉස්සරෝම මං try out කරන්න කලින් මං ගාව තියෙන lip liners ටික ළඟට ගන්නවා. lip liners ගැන කතා කරද්දී මට කියන්න පුළුවන් මේ වගේ මං පාවිච්චි කරන lip liners. මං ගන්නේ NYX එකේ lip liner. මට දෙකක් තියෙනවා. දෙකයි මේක නම් නිකන් normal brand එක ගත්ත මම lip liner එක. NYX එකේ lip liner තමයි මම වැඩිපුර නිතරම පාවිච්චි කරන්නේ. ඒක හරිම creamy ගතියක් තියෙනවා. ඒ වගේම තමයි ඒක හරි ඔයාලා දැක්කම තේරෙයි මේ වගේ හරිම හොඳින් පේන පාටවල් මම පොඩක් මේක මේ විදිහට කරලා තියෙනවා. අපි බලමු කොහොමද මගේ මූණට මම මේ මොනවත් මේකක් දාලා නැහැ. මට පෙන්වන්න ඕනේ උනේ ලිප්ස්ටික් එක කොහොමද මගේ ස්කින් එකට මැච් වෙන්නේ කියලා natural skin color එකට. එහෙනම් මුලින්ම මම try කරනවා අද ගත්ත ලිප්ස්ටික් එක. ඒක velvet teddy එක. මේක පාවිච්චි කරන්න කලින් මම මොකද කරන්නේ? lip liner එක ඇඳගෙන ඉන්නවා. මම මේකට මේ NYX එකේ මෙන්න මේ lip liner එක club hopper කියන lip liner එක තමයි පාවිච්චි කරන්නේ. කණ්ණාඩියෙන් බලාගෙන lip liner එක මුලින් අඳ ගන්නවා. මේ විදිහට මෙන්න මේ විදිහට lip liner එක අපි අඳ ගන්න ඕනේ. පස්සේ බලමු මෙන්න මේ velvet teddy අදගත් අලුත්ම ලිප්ස්ටික් එක කොහොමද මගේ මේ lip liner එකත් එක්ක මැච් කරන්නේ කියලා බලමු. අස්සේ මෙන්න මේ වගේ මේ විදිහට ගන්න ඕනේ. ඊට පස්සේ ගාලා lip liner එක පිට ගිහින් තියෙනවා නම් මෙන්න මේ විදිහට බලන්න පේනවා. බලන්න මේ කලර් එක කොහොමද කියලා මගේ මූණට ගැලපෙන විදිහ එක එක්කෙනාගේ ස්කින් කලර් එක අනුව ටෝන් එක අනුව තමන් පාවිච්චි කරන ලිප්ස්ටික් එක වෙනස් වෙනවා. තමන් පාවිච්චි කරන මේකප් එක ෆවුන්ඩේෂන් එක අනුව ලිප් කලර් එක අපිට වෙනස් වෙන්න පුළුවන්. මම දැන් අතට මම මේක පාවිච්චි කරපු නැති කලර් එකක්. නමුත් මේක lip liner එක ගාලා පාවිච්චි කරද්දී වෙනසක් තියෙනවා. මොනක් ලිප්ස්ටික් නැහැ. ඊට පස්සේ අපි try කරන්න යන්නේ මගේ අවසම ලිප්ස්ටික් එක. මේක තමයි Cafe Mocha 683. ඒකට මම නිතර දෙවේලේ පාවිච්චි කරන NYX එකේම මේකේ නම ඇලබාමා මම නම කිව්ව හරි නේද? ඇලබාමා කියන එක තමයි මම පාවිච්චි කරන්න යන්නේ. lip liner එක අඳගෙන ඉන්න. ඒක පීච් කලර් එකක් හින්දා මම මේ වගේ lip liner එකක් use කරේ. මේ පාට දෙක ළඟින් යන්න ඕනේ නිසා. අපි බලමු ඒක කොහොමද මට මැච් වෙන්නේ කියලා. මේක එන්න මේ විදිහට තමයි පේන්නේ. ආල කියන්න බලන්න ඒක කොහොමද මේ වගේ බ්‍රවුන් ස්කින් එකට ගැලපෙන්නේ කියලා. ඊළඟට අපි try කරන්න යන අපි ඊළඟ ලිප්ස්ටික් එක අන්න ඒක මේ විදිහට අන් කරනවා. අයින් කරලා දැන් අපි ලිප්ස්ටික් දෙකක් try කරා. මේ යන්නේ තුන්වෙනි ලිප්ස්ටික් එකට. හොඳටම ලිප්ස්ටික් ටික අයින් කරගන්න ඕනේ. පස්සේ තුන්වෙනි එක මේක number 666
ස්වීට් ඩීල් කියන එක මං කලින් ගත්ත කාලතිසි පාවිච්චි කරන අනිත් ලිප්ස්ටික් එක. ඒකට මම හිතුවා මෙන්න මේ මගේ නෝමල් මේක බ්‍රෑන්ඩ් එකක් නැහැ මම මේ ලිප් ලයින් එකකින් ඒක තමයි පාවිච්චි කරන්නේ ඩේලි පාවිච්චි කරනකොට. මෙන්න මේ විදිහට උල හදාගෙන ඒකේ පර්පල් ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා වැඩි ටික යවා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට කරනවා. දැන් අපි try කරන්න යන මම කලින් කිව්වා වගේ 666 Sweet Deal කියන ලිප්ස්ටික් එක අපි try කරලා බලමු. ඒකේ නිකන් රෝස පාටක් දම් පාටකට හුරුවක් තියෙන්නේ. බ්‍රවුනි ස්කින් එකට වඩා ගැලපෙනවා ඒ කලර් එක. මල්ල කියනවාලා කොයි කලර් එකද වැඩිපුර අපේ ඒෂියන් සිනමන් ගර්ල්ස්ලට හරියන්නේ කියලා. ඊට පස්සේ අන්තිම එක තමයි try කරන්න යන්නේ. බලමු මේක මොකද්ද කියලා. දැන් මම ලිප් බාම් ටිකක් අය ගා ගන්නවා. පස්සේ ඒක ටිකක් එලෙන්න දීලා අපේ අන්තිම ලිප්ස්ටික් එක වෙන මොකද්ද? 682 to the max. මම අර කලින් පෙන්නපු අද ගත්ත අනිත් ලිප්ස්ටික් එක. මම ඒකටත් අපි කලින් ගත්ත මෙන්න මේ NYX එකේම මේකේ නම මම කිව්වේ Club Hopper කියන එකමයි. මේ ලිප් ලයින් එක තමයි යූස් කරන්නේ. ඔයාගේ ලිප්ස් ගොඩක් හේනි නම් ඒ වගේම චෝටි නම් එයාට පුළුවන් වැඩිපුර ලිප් ලයින් එකකින් පොඩ්ඩක් අඳ ගන්න. එන්හෑන්ස් කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් අපි මේ මොකද්ද? 682 to the max try කරලා බලමු. මේකත් අර මම මුලින් පාවිච්චි කරපු ඒ කියන්නේ මෙන්න මේ කැෆේ මොකා මම වැඩිම ආසයි කිව්වේ ඒ ලිප් එකට ලිප් කලර් එකට ළඟින් යනවා. මෙන්න මේ ඒ කියන්නේ එක 683 කැෆේ මොකා කියන එක. මම මේ ගත්ත එක 682 මං කිව්වේ. ඒ කියන්නේ මම මේ අවසානයේට ගාපු එකයි මම ගොඩක් වැඩිපුර පාවිච්චි කරලා තියෙන කැෆේ මොකා එකයි. එක ළඟින් යන කලර් දෙක. මේක 602 මේක 682 මේක 683 ළඟින්ම යන කලර් දෙකක්. ඒ හින්දා වෙන මට ඒකට හිත ගියේ. බලන්න මේ විදිහට තමයි මගේ මේ MAC ලිප්ස්ටික් 4 අද රිවිව් කරේ. තව මොන වගේ ප්‍රොඩක්ට් යනද රිවිව් එකක් ඕනේ කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. ඔයාලා කමෙන්ට් කරලා කියන්න ඔයාලට තියෙන මොන ලිප්ස්ටික්ද ළඟින් යන ලිප්ස්ටික් මොනවද මේ ඒෂියන් ගර්ල්ස්ලට සිනමන් ශ්‍රී ලංකන් ගර්ල්ස්ලට කියලා. Thank you. Stay tuned with us. Bye bye.